ඉතින් කොහොමද මිත්‍රවරුනි? දැන් ඕගොල්ලෝ දන්නවා සතයක්වත් වියදම් කරන්නේ නැතුව ප්‍රොෆෙෂනල් මට්ටමේ වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් software එකක් තියෙනවා කියලා. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක ඕගොල්ලෝ බැලුවේ නැතිනම් මම පල්ලෙහාන් link එක දාන්නම් ගිහින් බලන්න. ඕගොල්ලන්ටත් වැදගත් වේවි. මේ අපි කතා කරන්නේ DaVinci Resolve ගැන. අද ඔයාලට කිසිම මුදලක් වැය කරන්නේ නැතුව වීඩියෝ එඩිට් කරගන්න DaVinci Resolve free version එක හොඳටම ප්‍රමාණවත්. ඒ විතරක් නෙමෙයි ඒක ඇතුලේ තියෙන Fairlight එකෙන් audio mix කරන්නත් Fusion එකෙන් motion graphics එහෙම හදා ගන්නත් පුළුවන්. තව අපි එදත් කතා කළා වගේ විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි color grading වලට තියෙන පහසුකම්. මේකෙන් අපිට තේරෙන දෙයක් තමයි අපි Adobe use කරනවා නම් Adobe Audition සහ After Effects වලින් කරගන්න සමහර වැඩ අපිට මේ එකම software එක ඇතුලේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ free version එකේදීත් ඕනෙම වීඩියෝ එකක් 4K දක්වා එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. මේක නිකන් ට්‍රයල් එකක් නෙමෙයි. අපිට ෆ්‍රී හම්බ වෙන පවර් හවුස් එකක්. DaVinci Resolve Studio paid version එකකට යනවා කියන්නේ නම් හැම advanced function එකක්ම අඩංගුයි. ඒකත් සාපේක්ෂව ගත්තාම මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඒත් මේ free version එකත් හොඳටම ඇති content creator කෙනෙකුට එදිනෙදා ඒගොල්ලන්ගේ edit එකක් කරගන්න. ඇත්තම කිව්වොත් මම Adobe Premiere Pro වලට තාමත් ආදරේ. ඒක ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකක් වෙන්න හේතු තියෙනවා. ඔයා ටීම් එකක් එක්ක වැඩ කරනවා නැත්නම් ඔයා Photoshop, After Effects එහෙම නිතරම use කරනවා නම් Adobe Creative Cloud තාම මුල් තැන තියෙනවා. ඇත්තම කතා කරමු. monthly subscription එකක් ගෙවන නිසා Adobe Premiere Pro අපිට නිකන් කුලියට ගත් එකක් වගේ දැනෙනවනේ. හැබැයි මේ වෙනසක් දැනගන්න ඕනේ. Adobe Premiere Pro යන්නේ layer based system එකකට. ඒක ඉගෙන ගන්න ලේසි. අපි මේකට හුරු වෙලා තියෙන්නේ. හැබැයි DaVinci Resolve පාවිච්චි කරන්නේ Node system එකක්. මේක ටිකක් ඉගෙන ගන්න අමාරුයි. හැබැයි අතට හුරු වුණාට පස්සේ ලොකු control එකක් තියෙනවා. තවමත් color grading වලට ගහන්න DaVinci Resolve තරම් software එකක් නැහැ. ඒකයි Hollywood වල editing table වල පවා DaVinci Resolve කියන්නේ නැතුවම බැරි software එකක් වෙලා තියෙන්නේ. මේක use කරන අයට හරිම smooth විදිහට fine tune කරන්න Blackmagic design company එකෙන්ම editing console එහෙම නැත්නම් editor panels හදලා තියෙනවා. ඒව නැති වුණත් අපිට අපේ keyboard එක mouse එක පාවිච්චි කරලා ලොකු වැඩක් කරගන්න පුළුවන්. මේ free version එකේ පවා දෙන color grading පහසුකම් එක වෙන එකම software එකකටවත් හැරෙන්නවත් බෑ. නොමිලේම ඔයාගේ වීඩියෝ එකට cine look එකක් add කරන්න පුළුවන්. ඔයා freelancer කෙනෙක් නම් නැතිනම් තනියම වීඩියෝ කරන වීඩියෝග්‍රැෆර් කෙනෙක් නම් වීඩියෝ එඩිටින් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් DaVinci Resolve free version එක use කරලා බලන්න. සති දෙකක් අරන් Node system එක ඉගෙන ගන්න. පාඩුවක් වෙන්නේ නැහැ කවදාවත්. ඔයාලට වෘත්තියක් විදිහට වුණත් වීඩියෝ එඩිටින් තෝරගන්න අවස්ථාව ලැබෙනවා. අද job market එකේ ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අද content create කරන්න mobile වල use කරන්න පුළුවන් CapCut වගේ පොඩි apps පවා තියෙනවා. ඒවා use කරලා ලොකු වැඩක් කරගත්ත content creatorsලාත් ඉන්නවා. වැදගත්ම දේ තමයි හොඳ content එක වැඩේ පටන් ගන්න එක. දෙවනුව දිගටම කරගෙන යන එක. ඒ නිසා අදම වැඩේ පටන් ගන්න. ඉතින් මිත්‍රයෝනි කියන්න සතුටුයි අපිට DaVinci Resolve software එක Blackmagic design website එකෙන් නොමිලේම download කරගන්න පුළුවන්. මම පහලින් link එක දාන්නම්. හැබැයි මතක තියාගන්න මේ වගේ editing software use කරන්න ඔයාගේ computer එකේ නැත්නම් laptop එකේ හොඳ performance තියෙන්න ඕනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් DaVinci Resolve ගැන ඉවරයි. මේ වගේ තවත් tips දැනගන්න ඕන නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. Stay tuned.